හැබැයි ෆෝන් එකේ තියෙනවා තවත් IC එකක්. මෙන්න මේ බලන්න. මේකේ තියෙන්නේ තම පාට පතුරු. එතන මේකේ බෝලර් නැහැ පිනුත් නැහැ. අවුලන්නේ පස්සේ හොර ඔය විසි කරලා යනවා. අවුලන්නේ මේක ලොඩ් ගන්න මම කියන්නේ. එතකොට මේ බ්‍රෑන්ඩ් නිව් IC තාම පාසල් නැවන. එතකොට මේක පාස් වෙනවා නම් ඊයන් ගාලා ගන්න ඕන. ඔයගොල්ලෝ බලයි මේක ඊයන් ගාද්දි ෂෝට් වෙනවද? නෑ තාම ෂොට් එකෙන් ගාලා පෙන්නනවා. එහෙම ෂෝට් වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. එතකොට මේක ඊයන් ගාලා තමයි පාස් වෙන්නේ. දැන් බෝල IC එක පැස්සුවම පස්සේ මට පුළුවන් නේ යටින් නියපොත්ත දාන්න. ඇයි බෝල උඩනේ IC එක තියෙන්නේ? එතන මේ වගේ සියක් පැස්සුවම පස්සේ ඊයන් මෙහෙම ගාලා හප්පල වගේ තමයි පාස් ආන්නේ. එතන මෙයාගේ පැස්සුවම පස්සේ මට පුළුවන් නේ යටින් නියපොත්ත දාන්න. බෑ. එහෙනම් මතක තියාගන්න මේ ලෝකේ තියෙන හැම ෆෝන් එකෙම තියෙනවා මෙන්න මේ වගේ නියපොත්ත දාන්න බැරි IC එකක්. ඒ කියන්නේ බෝල IC එකක් නෝන එකක්. ඒක මොකද්ද? පවර් රෑම්ප් එක. හරි? පවර් රෑම්ප් කියලා කියන්නේ මේ වගේ පාත් IC එකක්. ඔන්න පාත් තියෙන IC එක. පාත් තියෙන IC එක. පාත් IC එක. අජාල ගන්නවා වෙලාව විතර. පාත් IC එක. පාත් IC එක. පාත් IC. ඔය බෝලෙන් දෙන්නේ නැහැ, පින්නෙන් දෙන්නේ නැහැ. තම පාට පතුරු ටිකක් තියෙන්නේ. ඔගේ ඊයන් ගාලා ගන්නවන පාසල්. හරි? එතන පාත් IC කියලා කියන්නේ පවර් රෑම්ප් එක. හැම ෆෝන් එකකම. අනිවාර්යෙන් හැම එකම පැත්තක් තියෙනවා. පැත්තක් නැති IC එකක් නැහැ. හැම එකම අනිවාර්යෙන් පැත්තක් තියෙනවා. ඕනද කරන්නේ? දැන් ඔයා කියන මේකේ ඩොට් එකක් නැහැ කියන්නේ. නෑ කියන්නේ. ඒක දැන් මම කියනවා ගණන් ගන්න එපා ඉතින්. මේ ක්ලාස් එකේ මම ගෲප් එකක් දැම්මා. කරාපු දාන හේතු දැම්මා. දැක්කනේ ක්‍රියේටිව් එකක් දැම්මා ඉතින්. මේකේ අපි බලමු. තියෙනවා මේ ඉන්නේ නැති එකක් නෑ ඕන එකක් තියෙනවා. මේ නම්බරේ කවදාම මකන්න බෑවනේ. වැඩි ගොලයක් කරන් සූරන්න ඕනේ මේක මකන්න. මේ නම්බරේ මැකෙන්නේ නැහැ. දිනදාල සර්විස් ගන්න මැකෙන්නේ නැහැ මේ IC නම්බර එක. උඩ දෙන නම්බරේ. හරි. එහෙනම් ඔන්න ඕගොල්ලෝ දැක්කා පින් තියෙන IC දැක්කා, බෝල තියෙන IC දැක්කා, පාත් IC දැක්කා. එහෙනම් මම කිව්වා හැම ෆෝන් එකම එකක් කියන නියමොත් දාන්න බැරි IC පාත් IC මොකක්ද ඒක? පවර් රෑම්ප් එක. එහෙනම් පවර් රෑම්ප් එක අඳුර ගන්න ක්‍රම පහක් කියලා දෙනවා. හරි. ඔන්න මම ඊළඟ ක්‍රමය කියලා දෙනවා පවර් රෑම්ප් එක අඳුර ගන්න. හරි. මම මේකේ හොට් එකකුත් දෙනවා පවර් රෑම්ප් හඳුනා ගැනීම කියලා. හරි. මෙන්න බලන්න මේ ෆෝන් එකේ ඇන්ටනාව තිබ්බනම් වදින්නේ මෙතනට. එහෙනම් ඇන්ටනාවේ කෙලින් මෙන්න නිකන් පාරක් ඇද්ද වගේ මේක ඇතුළට. එහෙම ගුවට දුර කට් කියලා පේන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ හැමෝටම පේන්න ක්‍රමයක් මම හදලා තියෙන්නේ. මොකද පේන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. හැමෝටම එක විදිහට පේන්න ඕනේ මේ හැම එකම. මොන බලන්න ඇන්ට්‍රාවදින් මෙතනට නිකන් පාරක් යනවා වගේ බේරෝනේ හැමෝටම බේරෝනේ ඇන්ට්‍රායේ කෙලින්ම වෙදින්නේ පවර් රෑම්ප් එක. එහෙනම් ඊළඟ ක්‍රමය තමයි ලෝකේ තියෙන ඕන ෆෝන් එක ඇන්ට්‍රා සම්බන්ධයි පවර් රෑම්ප් එක. යටි නියපොත් දාන්න බැරි IC පවර් රෑම්ප් එක බෝල IC නෝනේදී. හරි. ඊට පස්සේ පවර් රෑම්ප් කියන IC එක 98ක් ෆෝන් වල 102ක් විතර වෙනස් වෙන්න පුළුවන්. 98ක් ෆෝන් වල එක පැත්තක් දිගයි IC එක. පේනවනේ එක පැත්තක් දිගයි කියලා පේනවනේ හැමෝටම. බලන්න ඉන්නේ එක පැත්තක් දිගයි මේ. ඔයාලට පේන්නේ නැද්ද පොඩ්ඩක් පස්සට කරන්නේ අන්න ඔය. අනික කට්ටිය පේනවනේ අවුල නැහැ. මේ පැත්තට පේන්නේ ෆුට්බෝල් විසිකල් දාලා මේ පැත්තට මේකුණි වාඩි වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝටම පේන්නේ. හරි. ඒතර බලන්න ඇන්ට්‍රා ලයින් එකේ කෙලින්න්නේ පවර් රෑම්ප් එකට. ඒ වගේ නියපොත් දාන්න බැරි යසිය පවර් රෑම්ප් එක. ඒ වගේ එක පැත්තක් දිගයි IC එක පවර් රෑම්ප් එක. හැම ෆෝන් එකෙම වගේ පවර් රෑම්ප් එක 98ක් ෆෝන් වල එක පැත්තක් දිගයි. සාමාන්‍ය ෆෝන් එකේ එක පැත්තක් දිග IC වර්ග දෙකක් එනවා. එකක් තමයි පවර් රෑම්ප් එක. අනිත් එක තමයි අර සොෆ්ට්වෙයාර් දාන IC මොකද්ද? ප්ලස් IC එක. එහෙනම් සොෆ්ට්වෙයාර් දාන IC ප්ලස් IC එක. එහෙනම් මේක පවර් රෑම්ප් එක නම් කො ප්ලස් IC එක. ආන්න මේක තමයි ප්ලස් IC එක. මේ එන්ටිකල් දෙයක් අපෙන්න මේක තමයි ප්ලස් IC. ඒ වැලු වල පේනවනේ. හරි. එතකොට මම තව IC එකක් කියන්නම්කෝ. තව IC එකක් මම කියන්නේ. මොකද්ද? ලෝකේ තියෙන ඕන ෆෝන් එක පවර් IC එක අඳුර ගන්න ක්‍රමය. මෙන්න මේ දුර පාට කැලිය වලට කියන අපි කැපැසිටර් කියලා පොටක් ගහලා දෙන්න. දැන් හොරෙක් කතා කරන්නේ. කොහොමද ඉතින් හදන්නේ නේද මම ගුවනේ අමුරටක් ගේන්න කිව්වනේ. කිව්වේ නැද්ද? කිව්වනේ කිව්වා. හරි. ගෙනාව කියලා දෙනවා. අයි මතක් කරන්නේ නැහැ. හරි. එතකොට මේදී කහ පාටු දුර පාට කෑලි. අර ඒකට වැදුන්නේ නැහැ.
මේ කහපාට දුහුරු පාට කැලියට කියනවා කැපැසිටර් කියලා. හරි. එතකොට ලෝකේ තියෙන ඕන ෆෝන් එක පවර් IC එක අඳුරගන්නේ මෙන්න මේ කහපාට දුහුරු පාට කැලි. ලොකු දුහුරු පාට කැලි වැඩිපුර වටේ තියෙන IC තමයි පවර් IC එක. ලෝකේ තියෙන ඕන ෆෝන් එකක. හරි. ඕන ෆෝන් එක පවර් IC එක තියෙන්නේ ලොකු කැපැසිටර් වැඩිපුර වටේ IC පවර් IC. හරි. දැන් එහෙනම් අපි ඔන්න බලමු මෙහෙම බෝඩ් එකක් කරගෙන. දැන් මේ බෝඩ් එකේ කැපැසිටර් IC ඇතුලේ ඉන්නේ නැහැ නේ. නෑ IC ඇතුලේ ඉන්නේ. පොඩ්ඩක් ඉන්නවා පිළිවෙල දෙන්න යන්නම්. හරි මේ බෝඩ් එක ගත්තා. ඔන්න බලමු හැමෝටම පේනවද? පිටුපස්සේ කියන්න පේනවද? හරි. එතකොට මේකේ ඇන්ට්‍රා වදින්නේ මෙතනට. ඇන්ට්‍රා වදින්නේ මෙතනට නම් එක පැත්තක් දිග ඇන්ට්‍රා සම්බන්ධ IC මොකද? පවර් ඇම්ප් එක. පවර් ඇම්ප් එක පැත්තක් දිගයි. හරි යටින් නියපොත්ත දාන්නත් බෑ. මේක පවර් ඇම්ප් එක පැත්තක් දිගයි වගේ. එක පැත්තක් දිග ඊළඟ IC මොකද? ප්ලස් IC එක. ඒ වගේ ලොකු කැපැසිටර් වැඩිපුර වටින IC මොකද? පවර් IC එක. ඊට පස්සේ ෆෝන් එකේ ඉතුරු වෙන විශාලම IC තමයි CPU එක. කොහොම තමයි අපි IC ටික අඳුරගන්නේ. ඔන්න බලන්න මේ ෆෝන් එකේ. ඇන්ට්‍රා සම්බන්ධ IC පවර් ඇම්ප් එක. නියපොත්ත දාන්න බැරි IC පවර් ඇම්ප් එක. එක පැත්තක් දිගයි පවර් ඇම්ප් එක. ඒ වගේ එක පැත්තක් දිග ඊළඟ IC මොකද? ප්ලස් IC එක. ලොකු කැපැසිටර් මෙන්න මේක දෙකක් තියෙනවා වටේ. එහෙනම් ලොකු කැපැසිටර් වැඩිපුර වටේ ඇති IC මොකද? පවර් IC එක. විශාලම IC මොකද? CPU එක. ලෝකේ තියෙන ඕන ෆෝන් එකක් එහෙමයි වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට බලමු තව බලමු බලන්න ඉතින් පොඩි කතාන්දරයක් කියන්න තියෙනවා. මෙන්න බලන්න. මෙන්න මේ කෑල්ල බලන්න නිකන් උඩට ඉස්සිල්ලදී නිකන් මේක නිකන් සූප්පුවක් වගේ නේ මේකට කියනවා අපේ ක්ලාස් එකේ සූප්පුව කියලා. ඒකට කියන්නේ හේතුව මේක. මගේ ක්ලාස් ආව කවුරුවත් කවදාම මටවත් කෝල් කරලා අහන්නේ නැහැ. මොකද මේ ක්ලාස් එකේ ගුරු මුස්ති නැහැ, ඇඩ්වාන්ස් කෝස් නැහැ, බේසික් කෝස් නැහැ. ඔක්කොම මේක උගන්වනවා. ඒතර ක්ලාස් ආව කෙනෙක් කවුරු හරි කෝල් කරලා මගේ ප්‍රශ්නයක් අහුවොත් මට හිතෙනවා මෙයා මගේ ක්ලාස් ආවේ නැද්ද කියලා. මං අහනවා ආඩි සූප්පුව මතකද කියලා. එහෙම එකක් දන්නේ නැගුවොත් ෆෝන් එක කට් කරලා දානවා. ක්ලාස් ආව නැති කෙනෙක්. මොකද මේ සූප්පුව ගැන ලොකුවට කතා කරන්න ලබන සතියේ. මේක ආවේ මොකටද? සිග්නල් නැති පළාතට ගියන් පස්සේ පිටින් ඇන්ටනාවක් ගහන ජැක් එකක් තමයි සූප්පුව කියලා කියන්නේ. දැන් අලුතෙන් එන iPhone එකේ පවා සූප්පුව කුඩාවට තියෙනවා. අලුත් ෆෝන් වල සූප්පුව කුඩාවට තියෙනවා. ඒතර මේක ඇවිල්ලා තියෙන්නේ මොකටද? මේක ඇවිල්ලා තියෙන්නේ පිටින් ඇන්ටනාවක් ගහන ජැක් එකක් නෙමෙයි. කම්පැනි ෆෝන් එක නිෂ්පාදනය කරන පස්සේ ඒගොල්ලෝ මැෂින් එකක් ගහලා බලන සිග්නල් කොච්චර එනවද කියලා. අන්න ඒ සිග්නල් බලලා ටෙස්ට් පොයින්ට් එක තමයි මේ සූප්පුව කියලා කියන්නේ. හරි? එහෙනම් ඇන්ටනා ලයින් එක සූප්පුවට ඇවිල්ලා සූප්පුවෙන් පස්සේ තමයි පවර් ඇම්ප් එකට එන්නේ. එහෙනම් සූප්පුව ළඟම තිය IC එක පවර් ඇම්ප් එක කියලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේම දැන් අලුතෙන්ම එන ෆෝන් වල පවර් ඇම්ප් හදන්න නිෂ්පාදනය කරන්නේ Skyworks කියන එක සමාගමකින් විතරයි. එහෙනම් Skyworks සමාගමේ පවර් ඇම්ප් එකේ අපිට බැලුම් අඳුරගන්න පුළුවන් ලාංඡනයක් තියෙනවා. මේව කතර දෙකේ ලාංඡනයක් ගහලා තියෙනවා. අවුර ඇවිදද? දොර වෙන්න කියන්නේ. අද බස් නැති හින්දා මොකක් කියන්න බෑ. හරි. දැන් බලන්න වෙන්නේ Skyworks සමාගමේ කතර දෙකේ මාක් එක පේනවනේ හැමෝටම මේක දැන් කතර දෙකේ මාක් එක. Skyworks කියලා ගහලා තියෙනවා. සමහර අය ගහලා නෑ Skyworks කියලා. කතර දෙක විතරයි මාක් එක. එන්නේ කියන්නේ කතර දෙකේ මාක් එක. හරි. ඉතින් මේ මොහොතේ කවුරුයි පරක් වෙලාව තේරෙයිද බලන්න. අපි හෙන දොරක් කියලා තියෙන දැන් ඒකයි කියන්නේ අර පටන් ගන්න වෙලාවට හරියට එන්න කියලා. ඉක්මනට හරි. එතකොට පවර් ඇම්ප් එක අඳුරගෙන නම් පහක් කියලා දුන්නා. එකක් තමයි ඇන්ටනා සම්බන්ධයි කියන පවර් ඇම්ප් එක. ඒ පවර් ඇම්ප් එක පැත්තක් දිගයි. එක පැත්තක් දිග පවර් ඇම්ප් එක වගේම එක පැත්තක් දිග ඊළඟ IC මොකද? ප්ලස් IC එක. ලොකු කැපැසිටර් වැඩිපුර වටේ IC මොකද? පවර් IC එක. ඊට පස්සේ බෝඩ් එකේ ඉතුරු විශාලම IC මොකද? CPU එක. මෙන්න තියෙනවා ටැබ් එකක්. ටැබ් එකේ IC ටික කියමු අපි කට්ටියම එකතු වෙලා. මෙන්න ඇන්ටනාව. ඇන්ටනාව විල වදින්නේ මෙතනට. එහෙනම් ඇන්ටනාව ළඟම තියෙන එක පැත්තක් දිග IC මොකද? පවර් ඇම්ප් එක. පවර් ඇම්ප් එක එක පැත්තක් දිග වගේම එක පැත්තක් දිග IC වර්ග තුනක් තියෙනවා. මොකද මේවා ප්ලස් IC. ඉතින් මේක ටැබ් එකක් නේ. මෙමරි එක වැඩ කරන IC එකක් නේ. ඒ නිසා ප්ලස් IC තුනක් නෙමෙයි. හතරක් හිස්තැනකුත් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති 32 GB 64 GB කියලා එනවනේ. සමහර මේක අපි නිකන් උදාහරණයකට 32 GB වෙන්නේ නැති. ඇයි? මෙතන IC එකක් දාලා නැහැනේ. එහෙනම් මේකේ 64 GB එකට මොකද ගන්නේ? මෙතන IC එක දාලා තියෙනවා. එහෙනම් මෙන්න ප්ලස් IC එක. එතන ලොකු කැපැසිටර් වැඩිපුර වටේ ඇති IC මොකද්ද?
power IC. විශාලම IC මොකද්ද? CPU එක. ඔන්න එහෙනම් ඕනේ එක IC ටික කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. දැන් අපි ගලු අලුත් එකක් අලුත් නෙමෙයි පරණ නෙමෙයි ලෝකේ තියෙන ඕන ෆෝන් එකක් මේව තමයි කියන්නේ. ඉතින් කොහොමද මේක අමතක වෙන්නේ? අමතක වෙන්නේ නැහැ. මේ ක්ලාස් එක අවසාන දවසේ වෙනකම්ම තියෙන්නේ මේ IC ටික තමයි. මේ අලුත් ෆෝන් එක. එතකොට බලන්න මේකේ ඇන්ටනාව තියෙන්නේ මෙන්න හවුසින් එකේමයි. දැන් ෆෝන් ෆීල්ඩ් එකේ ඉන්න පරණ කට්ටියක් කියන හවුසින් නම් මාරු ගන්න බාර ගන්න බෑ. මොකද සිග්නල් නැති වෙනවලු. එහෙම සිග්නල් නැති වෙන්නේ නැහැ. මේ ස්ටිකර් එක ගලවලා අලවන්න එපා අලුත් එකට. ඇයි මේකනේ ඇන්ටනාව. ඇන්ටනාව විදිය තියෙන මේ ස්ටිකර් එක. හරි? එහෙනම් බලන්න ඇන්ටනාව වදින මෙතන. එහෙනම් මේ වයර් එක තියෙන්නේ ස්මාර්ට්ෆෝන් හැම එකේම සිග්නල් එක ගෙනියන වයර් එක. හරි? එහෙනම් මේ වයර් එක වදින්නේ මෙන්න මෙතනට. එහෙනම් මේක තමයි සිග්නල් සයිඩ් එක. හරි? එහෙනම් ඔන්න බලන්න අපි ICD එක කියනවා දැන්. ඇන්ටනා ඇවිල්ලා වදින තැන මේක තමයි සිග්නල් සයිඩ් එක. එතන ළඟ තියෙන IC මොකද්ද? පවර් ඇම්ප් එක. එතන මේක පවර් ඇම්ප් එක. ලොකු ලොකු කැපැසිටර් වැඩිපුර වටේ යදී IC මොකද්ද? පවර් IC එක. ඊට පස්සේ එක පැත්තක් දිගේ ඊළඟ IC මොකද්ද? ක්ලාස් IC එක. විශාලම IC මොකද්ද? CPU එක. එතන මේ හැම ෆෝන් එකේම ජීවය නැත්නම් පණ තින්නේ CPU එකයි ක්ලාස් IC එක අතරේ විතරමයි. හරි මේක විතරයි ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. දැන් කස්ටමර් ඇවිල්ලා කියනවාට මගේ ෆෝන් එක මුහුදේ වැටිලා මාස 6ක් විතර ගිහිල්ලා මට කීයක් ගියත් ගන්න හදලා දෙන්න කිව්වොත් මේ තියෙන ඔක්කොම අයින් කළා ඒක තමයි ගන්නෙ. ඇයි ගියක් ගන්න හදලා දෙන්න කිව්වනේ. එතකොට ෆෝන් එක කියලා කියන්නේ මං කියන්නේ මේ දෙක විතරයි කියලා කිව්වනේ. එතකොට මට පරණ බෝඩ් එකක් ගන්න පුළුවන් 518 Facebook එකේ දැම්මත් ඕන තරම් පරණ බෝඩ් තියෙනවා. එහෙනම් පරණ බෝඩ් එකක් අරගෙන මං කරන්නේ මොකද්ද? මේ IC දෙක ගලවලා අරකට ගහනවා. කස්ටමර් කියනවා මගේ ෆෝන් එක තමයි හදලා දෙන්නේ. මොකද මගේ ෆොටෝ ටික තියෙනවා, වීඩියෝ ටික තියෙනවා, මං දාපු ලොක් එකක් තියෙනවා. ඉතින් තනිකර ෆෝන් එක කියලා කියන්නේ මේ දෙක විතරයිනේ. එහෙනම් ලෝකේ තියෙන ඕන ෆෝන් එක ජීවේ නැත්නම් පණ කියලා කියන්නේ මේ දෙක. එහෙනම් ඕගොල්ලෝ අර ලොකුවට හිතන් ගිය ඉතියේ ෆෝන් එක මම දැන් බින්දුවටම බස්සලා දැම්මා. දැන් ලොකු නෑනේ ෆෝන් එක. මේ ඕන ෆෝන් එක තියෙන ওই IC ටික. කිසි වෙනසක් නැහැ. හරි. මේ දෙක විතරයි ඕන ෆෝන් එක තියෙන්නේ. එතකොට ක්ලාස් IC ගේ ආයු කාලය අවුරුදු 4යි. අවුරුදු 4යි කියලා කියන්නේ ඔන්න එකේ අවුරුදු 4ක් දුනොත් ෆෝන් එකේ ක්ලාස් IC ආයු කාලය ඉවර වෙනවා. එතන මම මේ නිල් පාට ෆෝන් එක දැක්ක කවදාද හින්දා තමයි කිව්වේ. ඔක Vivo කියන ෆෝන් එක. ඔක කලින් අලුතෙන් ගත්ත එකක්ද අර පරණ ෆෝන් එකක්ද? අලුතෙන් ගත්තම කවන්නේ. ওই Vivo තියෙනවනේ අර හවුසින් දාපු ෆෝන් විකුණන කඩවල. ඒවනම් ගන්න එපා වැඩි කල් දුවන්න බෑ. පිටරට පාවිච්චි කරපුවා. ඔව්. ඒවා වැඩි කල් පාවිච්චි කරන්න බෑ. කොයි මොහොතේ නවතිද්ද දන්නේ නැහැ. මොකද ක්ලාස් IC ආයු කාලය අවුරුදු 4යිනේ. ඒක නිසා. ඒවා විකුණන්න දෙන්න එපා. පව්කාර ජොබ් එකක් ඇයි මේ නැති බැරි මිනිහෙක් නේ. ඒ වගේ ෆෝන් එකක් ගන්න. අලුතෙන් ගත්ත රවුලක් නෑ. අලුතෙන් ගත්තොත් සල්ලි දිනවල සෙත් ගන්න ඒක සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔන්න IC ටික කිව්වා. එතකොට ලෝකේ තියෙන ඕනම ෆෝන් එක IC අඳුරගන්නේ මෙහෙම. ඔන්න බලන්න. චයිනා ෆෝන් එකක් ගමු බලන්න. ලෝකේ තියෙන ඕනම චයිනා ෆෝන් එකක් ගත්තොත් IC දෙකයි තියෙන්නේ ෆෝන් වලට. මේ තියෙන Nokia පොඩි ෆෝන් එක. අර උඩ සාක්කුවේ දාගෙන ඕගොල්ලෝ ගාවත් නැති Nokia පොඩි ෆෝන් එක. එතකොට බලන්න මෙන්න සූප්පුව මෙතන. එහෙනම් සූප්පුව ළඟ වෙති IC එක මොකද්ද? පවර් රෑම්ප් එක. එතන මේ ඕනෑම ෆෝන් එක පවර් රෑම්ප් එක ඕන වෙන්නේ නැහැ ෆෝන් එකක් ඔන් වෙන්න. පවර් රෑම්ප් එක ගලලා විසි කරත් ෆෝන් එක ඔන් වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මට කියන්න පවර් රෑම්ප් එකෙන් කරන කාර්යය මොකද්ද කියන්නේ? සිග්නල් වැඩ කරන්නේ. එතන මේ කිසිම ෆෝන් එක පවර් රෑම්ප් එක ඕන වෙන්නේ නැහැ ෆෝන් එක. කිසිම ෆෝන් එක කියන්නේ iPhone එක නෙමෙයි මොන ෆෝන් එකක් වුණත් පවර් රෑම්ප් එක ඕන වෙන්නේ නැහැ ෆෝන් එක ඔන් වෙන්නේ. පවර් රෑම්ප් එක ඕන වෙන්නේ සිග්නල් වැඩ කරන්න විතරමයි. එතන බලන්න IC දෙකයි ෆෝන් එකම තියෙන්නේ. එහෙනම් මේ ෆෝන් එකේ ක්ලාස් IC එකත් මේක, CPU එකත් මේක. ඔක්කොම මේක ඇතුලේ තියෙන්නේ. එහෙනම් තනිකර ෆෝන් එක කියලා කියන්නේ තනි IC එක. එහෙනම් මේ IC ගාලා වෙන බෝඩ් එකකට ගහුවොත් හරියට මදර් බෝඩ් එක මාරු දාලා සමානයි. මොකද IC ගාලා software එක බියට වැටෙන්නේ නැහනේ. IC එකත් එක තමයි software කියන්නේ. එහෙනම් බලන්න IC දෙකයි ෆෝන් එකම තියෙන්නේ. පට්ට ලේසි මේ කතන්දර දෙක කියන්නේ ලොකු කතන්දර නෙමෙයි. ඒතර බේසික් ෆෝන් හදන්න කොහොමද ලේසියි? IC දෙකයි තියෙන්නේ ෆෝන් එකට. දැන් අපි පරණ Nokia ෆෝන් එකක් මේක ටිකක්. එහෙනම් මේක මෙන්න සූප්පුව ළඟම ඇති IC එක. පවර් රෑම්ප් එක. එහෙනම් පවර් රෑම්ප් එක එක පැත්තක් දිග වගේම එක පැත්තක් දිග ඊළඟ IC මොකද්ද? ක්ලාස් IC. මේක තමයි ලොකු ලොකු කැපැසිටර් වැඩිපුර වටින IC එක. පවර් IC එක. ඉතින් විශාලම IC එකත් මේකනේ. CPU එකත් මේක. දෙකම එකේ තමයි තියෙන්නේ. හරි. එතකොට මේ මොන ෆෝන් එකක් ගත්තත් IC ඔහම තමයි. මේ ක්ලාස් එක අවසාන දවසේ වෙනකම්ම කතා කරන්නේ ওই ටික තමයි. ඉතින් කොහොමද අමතක වෙන්නේ? අමතක වෙන්නේ නැහැ. ඒකයි මේ පුළුල් පරාසය ගැනම අපි කතා කරන්නේ. එහෙනම් අද IC ගාලා පාස් කරනවා අපි හොට් ගන් එක. එහෙනම් ඔන්න හොට් ගන් එක ගැන කතා කරන කලින් මේ IC එක දාලා ගමු. අවසන් ක්ලාස් එක තමයි ඉන්නේ. අද බස් නැතුවද කට්ටිය වරස් වලින් මේ වීඩියෝ කරගත්ත මේගොල්ලෝ ගෙදර ගියා පොඩ වීඩියෝ එක බලාගත්තා අද ගෲප් එක දාන්න